අධිකරණ ඇමතිතුමා එතුමා මං හිතන්නේ ෆිල්ම් එකක් ෂූට් කරනවද මන් දන්නේ නැහැ. එතුමා කිසි දෙයක් දන්නේ නැහැ. සමාජ මාධ්‍ය තුල මම දැක්කේ නැහැ කියනවා. පදනම් විරහිත වගකීම් විරහිත ඇමතිතුමා. අධිකරණ ඇමති මේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න අපිට බංකුවක් අරන් එන්න කියපු ඇමතිවරු අද මේ කියන කතා ඇහුවාම මේගොල්ලන්ගේ ගෙදර යවන්න ඕනේ මේ දැම්ම. ඔවුන් ඉල්ලා අස්සෙන්න ඕනේ. එදා කොවිඩ් කාලේ කියනවා සෞඛ්‍ය ඇමතිවරයා අස්සෙන්න ඕනේ. එදා ගෝඩාබේ ජනාධිපතිතුමා අයින් වෙන්න ඕනේ. මේක ලෝක වසංගතයක්. හැබැයි එක බන්ධනාගාරයක රැඳවියන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්න බැරුව මේ රටේ සේනාධි නායකයා විදියට ජනාධිපතිතුමා පස්වෙනිදා රාත්‍රියේ තමන්ගේ අධිකරණ ඇමතිතුමා පොලිස්පතිතුමා පොලිස් ඇමතිතුමාගේ මේ ගැන විමසුවා නම් 6 වෙනිදා අරතරන් ඛේදවාචකයක් වෙනවද? තාමත් 100කට අධික පිරිසක් තාම රෝහල්ගත වෙලා ඉන්නවා. ඒක නිසා මේ බහුබූත නාටක අනික් මිනිස්සුන්ට කියනවා මේ ඇමතිතුමා අධිකරණ නියෝජ්‍ය ඇමතිතුමා මම දැක්ක මාධ්‍ය සාකච්ඡාවකදී කියනවා JVP නායකයෝ මෙහෙමයි කියනකොට මොකක් හරි වැඩසටහනක නෑ මම NPP මම JVP නෙමෙයි කියනවා. ඒක නිසා තමන් හිටගෙන ඉන්න කඳවුර මොකද්ද? සමාජවාදීද ප්‍රජාතන්ත්‍රවාදීද කියලාවත් අඳුර ගන්න බෑ. අද මාලිමාව කැඩිලා සුණු විසුණු වෙලා කටු දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතුරු අවුරුදු 3ේදී මාලිමාව මේ ශ්‍රී ලංකා පොළොතලෙන් අතු ගෑවිලා යන ලකුණු සොහොන් ලකුණු තමයි දැන් පෙන්වන්නේ කියලා අපි මේ ආණ්ඩුවට කියනවා. ඔබලා මේ අවුරුදු 5ම කරන්න. හැබැයි මේ රටේ ජනතාව බිල්ලට දෙන්න එපා. යුද්ධේ කාලේ බැරි වෙලාවත් මේගොල්ලෝ ආණ්ඩුවක් පිහිටවලා තිබුණා නම් අබ සරණයි අපිට කාන්තාවන්ට දරුවන්ට වෙන දේවල් හිතා ගන්න බෑ. ඒක නිසා අපි මේ ආණ්ඩුවට කියනවා ඕගොල්ලෝ වැඩ කරන්න ඉස්සෙල්ලා දන්නේ නැත්නම් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා දක්ෂ නිලධාරීන් පළපුරුද්ද කළපුරුද්ද දැකපුරුද්ද තියෙන නිලධාරීන් ඒ අයව සහභාගී කරගන්න. අර එරංග මෙතුමා කියනවා වගේ අපි ආණ්ඩු බලය ගත්තට අපිට රාජ්‍ය බලය අරගෙන නැහැ කියනවා. රාජ්‍ය බලය ගන්නේ කොහොමද? අපි දැක්කා නගරාධිපතිවරු ඇමතිවරු කියනවා අපි මේක කෙක්කෙන් හරි කොක්කෙන් හරි අපි මේක කරනවා කියලා. ඒ කියන්නේ මිනි මතින් ලේ පිපාසිත ඉන්න මිනිස්සු රජයේ බලය පවත්වා ගන්න ඕනම පහත් ජඩ වැඩක් කරනවා. අර ගලේ පහරපු බලලට වෙච්ච දේ වෙලා තියෙන්නේ වහගන්න බෑ. ඡන්දේ දීපු එකේ මෝඩකම අද අත්විඳිනවා. JVP එකේ NPP එකේ බලකාය විශේෂයෙන්ම කාන්තා අපි මේ වගේ මාධ්‍ය හමු තිබ්බහම අපිට මඩ ගහනවා. ගැහණියක් විදියට ඉතා තුච්ච විදියට මඩ ගහනවා. අපි බය නැහැ. අපේ අත්වල ලේ තැවරිලත් නැහැ. අපි හොරකම් දූෂණ වංචා කරලත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා අපි ඕන වෙලාවක මේ රටේ ජනතාව වෙනුවෙන් හිට ගන්නවා. අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික දීලා ඒ උප්පැන්න සහතිකේ Facebook එකේ දාලා දරුවගේ සුජාත පීතෘත්වය මාතෘත්වය තමන්ගේ කියලා ඔප්පු කරන මේ රජය ගැන අපි අනුකම්පා කරනවා මිසක් මේ රටේ සංවර්ධනය කරන්න කුරුණෑගලින් එහාට අධිවේගී මාර්ගය හදන්න පටන් ගන්නවා. අර ගසක් නිසා JVP එක පාරට බැහැලා සිවුරු පොරවලා ඒ නටපු නාඩගම් දැක්කාම මේ මොන්ඩිසෝරි සෙට් එකකට තමයි රට බාර දීලා තියෙන්නේ කියලා අපිට කියන්න වෙනවා. මේ රටේ වෙළඳ අමාත්‍යවරයා මේ රටේ ජනතාවගේ කුසගින්න නිවන් ඉන්න වෙළඳ අමාත්‍යවරයාට ඔබතුමා දැන් බොහොම පුෂ්‍යමත් බොහොම අලංකාර විදියට ජීවත් වෙනවා. එදා කම්හලේ වැඩබිමේ නායකත්වය දුන්න අරගලවලට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට නායකත්වය දීපු වසන්ත එතුමා හාල් කිලෝ 20ක් අරන් ඇවිල්ලා තියෙනවා රාජ්‍ය සේවකයන්ට දෙන්න. අනේ රාජ්‍ය සේවකයෝ එච්චර බංකොලොත් නෑ. උගත් ජනතාවක් ඉන්නේ. අපි ඒක නිසා එතුමාට කියනවා හාල් කිලෝ 20 වෙනුවට අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ සේවා දීර්ඝය ගෙනියනවා වගේම හාල් කිලෝ 20 පොඩ්ඩක් නවත්ත ගන්න ඇමතිතුමා. මේ සේවකයෝ සේවයට බැඳිලා අවුරුදු 55න් 60න් විශ්‍රාම යනවා. ඔවුන් ගත්ත ලෝන් ටික ගෙවා ගන්න, ඔවුන්ගේ දරුවන්ගේ විවාහ කටයුතු කරගන්න, උසස් අධ්‍යාපනය කරගන්න විදිහක් නැති වෙනවා. ඒක නිසා ඔබතුමාගේ හාල් කිලෝ 20 වෙනුවට රාජ්‍ය සේවය සමස්ත රාජ්‍ය සහ පෞද්ගලික සේවයේ සේවකයන්ගේ සේවා දීර්ඝයන් දෙන්න. තමන්ට හිතවත් තමන්ගේ මිනිස්සුන්ට විතරක් නෙමේ සමස්ත රටේ ජනතාවට මේ සේවා දිගුව දෙන්න. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.